මේ බස් එක ආවා 0.1 කියන බස් එකේ තමයි යන්න ඕනේ. මේ බස් එක ටිකක් සාමාන්‍ය බස් වලට වඩා ටිකක් විශේෂ බස් එකක්. බලමු අපි බස් එකට නැගලා මේක මොන වගේද කියලා. වව්. මේ බස් එක ඇත්තටම ටිකක් විශේෂම බස් එකක්. ඒක ඇතුළට නැග්ගාම මාරම ෆීල් එකක් තියෙන්නේ. අන්තිමට අපි ආවා දකුණු කොරියාවේ සෝල් අගනුවර අයිකොනික් ලෑන්ඩ්මාර්ක් එක ළඟට. මේට අපි එක දකින්නකොට නම් හැමෝම දන්නවා මේක මොකක්ද කියලා. අන්‍යෝ ආයුබෝවන්. කාලෙකට පස්සේ නෙමෙයිනේ. සීතල කාලේ ඉවර වෙලා රස්නේ කාලෙට කලින් මොකද්ද කියන්නේ වසන්ත කාලේ වචනත් හරියට එන්නේ. පටන් ගන්නකොටම එන්න හිතුණා ලස්සන හවස්වරුවක ලස්සන තැනකට. එන්න පිටිපස්සේ පේන්නේ. ඔතන දැකලත් ඇති. අපි ඉන්නේ හරියටම කොහෙද කියලා කිව්වොත් සෝල් වල නම්සාන් ටවර් එකේ. කාලෙක ඉඳලා ඔයත් වයිෆ් එක්ක එන්න ආසාවෙන් හිටපු තැන. බලමු ඉස්සරහට ගිහලා මොකද්ද වෙන්නේ කියලා. වව්. පොඩ්ඩක් බලන්න මේක කොහොමද කියලා මාර ලස්සන නේද? වා මෙන්න මේ පැත්තට ගියාම තියෙනවා ඉතින් දන්න කියන තැන් කීපයක්. ඒ මොකද්ද කියලා හරියටම කිව්වොත් අපිට කෙලින්ම හරියටම ඉස්සරහා මෙන්න මෙතන පේන්නේ බලන්න. මෙන්න මෙතන ඉස්සරහින්ම මේ පේන්නේ පුක්කන්සාන් කඳු. සෝල්ලවට තියෙන මං කැමතිම තැන. මම එතන කීප සැරයක් මෙතන ගියා. මේ තමයි නම්සාන් ටවර් එකේ ඉබ්බෝ වැට. මෙන්න මෙතන මේ හැමතැනම තියෙන්නේ ඉබ්බෝ. ඉබ්බෝ කියන්නේ මේ අපි අර ලොක් කරන්න ගන්න ඉබ්බෝ. හැබැයි මේ ඉබ්බොන්න යතුරු නැහැ. ඒකෙන් කියන්නේ මේ ඉබ්බෝ දෙන්නෙක් අරන් ඇවිල්ලා ඉබ්බෝ දෙන්නෙක් නෙමෙයි. මේ ලොක් එකක් අරන් ඇවිල්ලා මේ වැටට තියලා මෙහෙම ලොක් කරාට පස්සේ කවදාවත් ඒ සම්බන්ධය නැති වෙන්නේ නැල්ලු. ඉතින් මේ කොරියාවේ ආදරය කරන අතර හරි ප්‍රසිද්ධයි මේ නම්සාන් ටවර් එකේ ලව් ලේන් එක. මොකද්ද මේක? යංකෝ. මෙතන මේ වටේ ඇවිදගෙන ගියොත් එහෙම දහස් ගණක් මේ වගේ ලොක් තියෙනවා. ලස්සන වගන්නකො. ආදර ඉබ්බෝ. අහා. මං හිතන්නේ මෙතන ලක්ෂ ගාණක් මේ වගේ ලොක් කරපු අය කවදාවත් අරින්න බැරි යතුරු නැති ඉබ්බ තියෙනවා.
මේ තියෙන්නේ ලව් ලොක්. ගයිස් එදා මාර ලස්සන හැන්දෑවක් පොඩි සීතලකුත් එක්ක තද හුළඟක් තිබුණා. ඒ වෙලාවේ ලස්සනම සන්සෙට් එකක් තමයි අපිට සෙට් වුණේ. මේ ටවර් එකට නගින්න ගයිස් මෙතන ගන්න ඕනේ ටිකට් එකක්. ටිකට් එක අපි ඩිරෙක්ට් පර්චේස් කරන්න ගියොත් එම සාමාන්‍යයෙන් වොන් 26000ක් වෙන ටිකට් එක අපිට මෙතන QR කෝඩ් එක ස්කෑන් කරොත් වොන් 3000ක නැත්තම් සම්චනොන් ඩිස්කවුන්ට් එකක් එක්ක ගන්න පුළුවන්. මේ ඩිස්ප්ලේ වෙන්නේ වේටිං ලිස්ට් එක. අපේ අංකය වුණේ 51323. අපි මෙතන ඉන්නකොට ගියේ 51200 ගණන්. ඉතින් අපිට පැයකට කිට්ටු කාලයක් ඉන්න වුණා මෙතන ලිෆ්ට් එකේ ටවර් එක උඩට යන්න අපේ වාරේ එනකම්. එතකන් අපිට මෙතන බලන්න ලස්සන දේවල් තියෙනවා ගොඩක්. සෝනියස් තියෙනවා, ඊට පස්සේ ඕනමන්ස් වගේ දේවල් සෝල් ටවර් එක ආශ්‍රිතව හදපු ගොඩක් දේවල් අපිට මෙතනින් ගන්න පුළුවන්. සහ අපිට මෙතන කැමති නම් කොෆි ෂොප් එකකින් කොෆි එකක් බොන්න මොනවා හරි කන්න මේ ගොඩක් ඔප්ෂන්ස් හදලා තියෙනවා. ෆොටෝ ගන්න කැමතියට මේ වගේ ලස්සන ෆොටෝ සෝන් එකකුත් මෙතනම තියෙනවා. මේක ෆ්‍රී ඔෆ් චාර්ජ්. හින්දා ඕන කෙනෙකුට ගිහලා කැමති විදියකට මෙතනින් ෆොටෝස් ගන්න පුළුවන්. ෆයිනලි අපේ වාරය ආවා. අපි දැන් ලෑස්ති වෙන්නේ මෙන්න මේ තරුරටා වගේ ලස්සන එලිපිරිච්චි පොඩි පාර දිගේ ගිහිල්ලා ලස්සන ලිෆ්ට් එකකින් නම්සම් ටවර් එක එහෙම නැත්තම් කේ ඩ්‍රාමා වෙලා නම් ලංකාවේ ගොඩක් අය දැකලා තියෙන එන්න ආසාවෙන් ඉන්න සෝල් ටවර් එක ඇතුළට යන්න. මෙතන ඇතුළට යනකොට අපිට එක තැනක් මතක් වෙනවා. ඒ තමයි ඉන්චොන් එයාපෝට් එක පහු කරලා යනකොට අපිට හම්බ වෙනවා ලස්සන ඒ කියන්නේ තනිකරම තාක්ෂණය පාවිච්චි කරලා හදපු 3D ගැලරි එකක්. ඒක ඇතුළට ගියාම අපිට මාර එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් තැනක්. එතන එන්ට්‍රන්ස් එකත් එන්ට්‍රන්ස් එක විතරක් නෙමෙයි ඇතුළට ගියාම මෙන්න මේ වගේ තාක්ෂණයෙන් වැටදාපු ලස්සන දේවල් ටිකක් තමයි බලන්න තියෙන්නේ. මෙතෙන් එනකොටත් අපිට ඒක මතක් වෙනවා. අපි ඉස්සරහ vlog එකකින් ඒක ගැන කතා කරමු. waiting here. සෑහෙන වෙලාවක් waiting list එකේ බලාගෙන ඉඳලා අන්තිමට අපේ වාරේ ඇවිල්ලා අපි ආවා ලිෆ්ට් එකට මන්සන් ටවර් එක මුදුනට යන්න. ඒකට යනකොටත් අපිට යන්න තියෙන්නේ නිකන් කළුවර ලිෆ්ට් එකක් ඇතුලේ නෙමෙයි. මේ වගේ ලස්සන ඇනිමේෂන් එකකින් හැඩවෙච්ච ලස්සන දර්ශනයක් එක්ක බලන්නකො කොහොමද මේකේ ලස්සන කියලා. මේ ලස්සන ලිෆ්ට් එකේ උඩට ආවම මෙන්න මෙහෙම තමයි අපිට ලස්සන සෝල් සිටි එකේ රෑ දර්ශනයක් බලා ගන්න තියෙන්නේ. මම හැමදාම හිතන දෙයක් තමයි සෝල් සිටි එක ලස්සනම රෑට කොරියාවල් ලස්සනම රෑට. ඒකත් මේ වගේ උඩක ඉඳලා බලන එක මාරම එක්ස්පීරියන්ස් එකක්. මෙතන උඩ ආවට පස්සේ බලන්න දේවල් ගොඩක් තියෙනවා. අපිට මෙතන එක ස්වීට් අයිටම්ස් විකුණන කඩ තියෙනවා මෙන්න මේ වගේ. ඊට පස්සේ මෙන්න මේ වගේ අපිට හම්බ වෙනවා මෙතන ඉඳලා ලෝකයේ එක සිටි වලට තියෙන දුර සටහන් කරපු දේවල්. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ටවර් ගිෆ්ට් අයිටම් විකුණන මෙන්න මේ වගේ පිස්සු හැදෙන ෂොප්. ඊට පස්සේ අපිට හම්බ වෙන අපි කවුරුත් දකින්න ආසම අපේ රට ශ්‍රී ලංකා කොළඹ වලට මෙතන ඉඳලා තියෙන දුර. ඇත්තට මේක දැක්කාම නම් මාරම හැඟීමක් එන්නේ. ගෙදරින් හිතෙන තරම්. ඉතින් නම්සන් ටවර් එකේ උඩ අපි ඇවිදලා ලස්සන බලලා ටිකක් රැත් වෙලා නිසා අපි ආවා පහළට.
පහලට වෙලා අපි උඩට ගියපු පාරෙන් නෙමෙයි එන්න තීරණය කරේ මෙන්න මේ පඩිපෙළ බහැලා වෙන පැත්තකින් ඒ එනකොට මේ පාර දිගට මෙන්න මේ ලොකු සෙනගක් පේන්න ඉන්නේ ඇත්තරම පඩිපෙළ බ්ලොක් කළා නෙමෙයි මේ සෙනග ඉන්නේ කේබල් කාර් එකෙන් පල්ලෙහාට යන්න ජුම්මුරෝ කියන යෝක් එක පැත්තට එහෙම නැත්නම් යොන්දොන් ස්ටේෂන් එක පැත්තට අපිට මේ ටවර් එකේ ඉඳලා එන්න පුළුවන් කේබල් කාර් වල උඩට යන්නත් පුළුවන්. ඒකට තමයි මිනිස්සු මේ ගොඩක් පොලිමේ ඉන්නේ. එන්න මෙතනින් තමයි කේබල් කාර් එකෙන් ඇවිල්ලා එළියට එන්න තියෙන්නේ. ඉතින් මේ ලස්සන තැනට සමුදීලා අදට මේ vlog එක අපි මෙතනින් නතර කරනවා. ඊළඟ දවසේ නම් තවත් මේ වගේ ලස්සන තැනකින් අපි හම්බෙමු. හායි බෝවන්. පරිස්සමට ඉන්න නම් අපි නැවත හමු වෙනකම්. නැවත ටිකට් කවුන්ට් එක ළඟට